කොහොමත් ඕනම ආණ්ඩුවක් ණය ගන්න වෙනවා. මොකද අපේ රාජ්‍ය දියුණු ආර්ථික වශයෙන් දියුණු රාජ්‍යයක් නෙවෙයි. ලෝකයේ ඇමරිකාව පවා ණය ගන්නවා. ලෝකයේ දියුණු රටවල් පවා ණය ගන්නවා. ණය ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද? ඒ ගන්න ණය ගෙවන්නේ කොහොමද කියන සැලසුම විතරයි වැදගත් වෙන්නේ. ණය ගන්න හැයි කියන එකක් ලෝකෙ කොහෙවත් නැහැ. අපි වලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපිත් ආවමත් අපිත් ණය ගන්නවා. ඒ ගන්න ණය අරගෙන යොදවන්නේ මොකටද? කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක මත තමයි ණය ගන්න එක වැදගත්ද නැද්ද කියන එක ආර්ථිකයට වාසිදායකද නැද්ද කියන එක තීරණය වෙනවා. අපි දැක්ක දැන් මේ පහුගිය ආණ්ඩුවල කිහිප දෙනෙක් හිරේ යනවා. පරිගැනීමක් කියලා තමයි විපක්ෂයෙන් කියන්නේ. ඇත්තට මේ පරිගැනීමක්ද නැත්නම් වැරදි කරපු අයට දඬුවම් ලැබෙනවද? නෑ පරිගන්නව නම් අපි ආණ්ඩුව ගත්ත ගමන්නේ කරන්න තිබ්බේ. නමුත් දැන් මේක අවුරුදු 1කමාරක් විතර ගිහිල්ලා ආය අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ජීවරදි ක්‍රමවේදය ඇතුලේ තමයි මේ හිරේ යන යන්නේ. මොකද ඔය හිරේ යන අය කොහොමද හිරේ යන්න ඕන? ඒක අපේ රටේ ජනතාවත් බලාපොරොත්තු වන මිනිස්සුන් දන්න මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක්.